හෙලෝ කොහොමද ඔයාට එහෙනම් ඔයාව ආයිත් සාදරයෙන් පිළිගන්නවා PC Game Hut YouTube channel එකට. එතකොට ඔයාට කොහොමද? හොඳයිද? අපේ මේ වීඩියෝ සෙට් එක කොහොමද? හොඳයිද? ඔයාගේ ෆීඩ්බැක් එකක් මොකක් හරි තියෙනවා නම් ඒකත් අපිට කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අද මේ වීඩියෝ මාලාව මේ වීඩියෝ එක ගොඩක් ඔයාට වටින දෙයක්. වීඩියෝ එක යවන්න නැතුව බලන්න විනාඩි 5ක් 6ක් තමයි උපරිම තියෙන්නේ මේ වීඩියෝස් අපි ඔයාට ගේන. එතකොට ඔයාට මේ පොඩි විනාඩි 5 6 ඇතුලේ ඔයාට ගොඩක් ලොකු දැනුමක් මේ වීඩියෝ ටික බැලුවා නම් ඔයාට ලබා ගන්න පුළුවන්. හරි. ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා මේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වීඩියෝ මාලාවේ ඔයාගේ වාහනේ ඔයා ගද්දි ඔයාගේ අතේ වාහනේ ගන්න සම්පූර්ණ මුදල් නැහැ. ඔව් කොහොමත් දැන් මේ රටේ තියෙන තත්ත්ව එක්ක වාහනයක් ඔයාට මිලදී ගන්න බෑනේ එකපාර සල්ලි දීලා. ඒ කියන්නේ ගොඩක් සල්ලි තියෙන කෙනෙක් කරන්න අපිට සාමාන්‍යයෙන් වාහනයක් මිලදී ගන්නවා නම් අපි ෆිනෑන්ස් එකක් දාලා තමයි ගන්න ඕනේ. එතකොට දැන් අලුතෙන් වාහනත් අපේ රටට ඇවිල්ලා තියෙනවා. එහෙම වාහනයක් ඔයා ගන්න යනවා නම් ඔයා කොහොමද මේ වාහනේ ෆිනෑන්ස් එකක් දාලා ගද්දී වාහනේ පරමයිතියක් ලියාපදිංචි කරන්න කියලා තමයි අපි මේ කතා කරන්නේ. හරි. එහෙනම් අපි තවත් මේක ගැන කතා කර ඉන්න නැතුව යමු වීඩියෝ එකට කොහොමද මේක කරන්න කියලා බලන්න. ඔයා මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට යන්න dmt.gov.lk. පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක් එක. එතනින් ඔයාට වීඩියෝ එකට යන්න පුළුවන්. එතකොට වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ වාහන කියලා තියෙනවා. වාහන කියන එකේ ඔයා යන්න ඕනේ ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය කර ගැනීම කියන තැනට තමයි යන්න ඕනේ. ඒකට ගියාට පස්සේ ඒකේ පහළ තියෙනවා වාහනයක උකසක් පරම අයිතියක් බද්දක් ලියාපදිංචි කිරීම. හරිද? එතකොට වාහනයක උකසක් පරම අයිතියක් බද්දක් ලියාපදිංචි කරන්න ඕන ඩොකියුමන්ට් මොනවද කියලා තමයි මම ඔයාලට දැන් කියලා දෙන්න යන්නේ. එතකොට වාහනේ පොත ඕනේ. වාහනේ ලියාපදිංචි සහතිකය ඒ කියන්නේ වාහනේ පොත ඕනේ. ඊට පස්සේ වාහනේ හැඳුනුම්පත VIC ස්ටිකර් එක. වාහනේ පොත VIC ස්ටිකර් එක. මේ දෙක අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඔයා ලියුමක් ලියන්න ඕන ඔයාගේ වාහනේ. වාහනේ ලියාපදිංචි අයිතිකරු. ඔයාගේ වාහනේ පොතේ තියෙන නම තියෙන්නේ. ඔයා වාහනය අදාළ ආයතනයට උකස් කිරීමට එහෙම නැත්නම් පරම අයිතිය පවරන්න කැමැත්තක් තියෙනවා කියලා ඔයා ලියුමක් ලියන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා උකසක් ලියාපදිංචි කරනවා නම් උකසක් ලියාපදිංචි කිරීමට නම් උකස් ඔප්පුවේ සහතික කළ පිටපතක් සහ උකස ලියාපදිංචි කරන ලෙස මූල්‍ය ආයතනයේ ලිපි ශීර්ෂයක ලියූ ලිපියක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඔයා පරමයිතියක් නම් පරමයිතිය ලියාපදිංචි කරන්න MTA 3 කියන ආකෘතිය පුරවන්න ඕනේ. MTA 3 කියන ආකෘතිය කියනවා වාහනේ ගත්ත ගමන් MTA 3 පුරවලා දුන්නා නම් පරමයිතිය ඒ අදාළ ෆිනෑන්ස් කම්පැනි එකට යනවා. අපි කතා කරපු එක. ඊට පස්සේ ඔයාට වාහනේ පරමයිතිය ෆිනෑන්ස් එකේ නමට තමයි තියෙන්නේ. ඔයා සල්ලි ගෙවලා ඉවර වුණාට පස්සේ තමයි පරමයිතිය ආයි ඔයාට හරව ගන්න වෙන්නේ. බද්දක් ලියාපදිංචි කරලා ගන්න ඉන්නවා නම් ඒ බදු ඔප්පුවේ පිටපතක් හා බදුකරුගේ ලිපියක්. එතකොට මූලිකව ඕන වෙන්නේ වාහනේ පොතයි VIC ස්ටිකරයයි. ඔයා උකසක් පරමයිතියක් නම් ඒ අදාළ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපිය ඕනේ. ඒත් එක්කම MTA 3 කියන ආකෘතිය ඕනේ. ඔයා උකසක් ලියාපදිංචි ගන්නවා නම් වාහනේ පොතයි VIC ස්ටිකර් එකයි වාහනේ ඔයා ලියාපදිංචි අයිතිකරු වාහනේ උකස් කරනවා කියලා ඒ ලිපියයි උකස් ලියාපදිංචි කරන්න නම් උකස් ඔප්පුවේ සහතික කළ පිටපත සහ උකස ලියාපදිංචි කරන ලෙස මූල්‍ය ආයතනයේ ලිපි ශීර්ෂයක ලියපු ලිපියක් අවශ්‍ය වෙනවා. ඔයා බද්දක් ලියාපදිංචි කරනවා නම් වාහනේ පොතයි VIC ස්ටිකර් එකයි බද්දක් ලියාපදිංචි කිරීමට බදු ඔප්පුවේ පිටපත හා බදුකරුගේ ලිපියක් අවශ්‍ය වෙනවා. ඔන්න ඔය ලිපි ලේඛන ටික තමයි ඔයාට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කියන වාහනේ උකසක් ලියාපදිංචි කරන්න හරි පරම අයිතියක් ලියාපදිංචි කරන්න හරි බද්දක් ලියාපදිංචි කරන්න හරි. මේකෙන් ඔයාට ගොඩක් වැදගත් වෙන්නේ ෆිනෑන්ස් එක. එතකොට ඔයාට ඕන වෙන්නේ වාහනේ ලියාපදිංචි සහතිකයයි වාහනේ හැඳුනුම්පතයි ඔයාගේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපියයි පරම අයිතිය ලියාපදිංචි කරන්න සම්පූර්ණ කරන MTA 3 කියන ආකෘතියයි. මෙන්න මේ ලිපි ලේඛන ටිකත් අරගෙන ඔයා වෙලාවක් වෙන් කරගෙන මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගියා නම් ඔයාට උකස ලියාපදිංචි කරගන්න පුළුවන්. වෙලාව වෙන් කරගන්න විදිහ මේ උඩ තියෙන ලින්ක් එකෙන් තියෙනවා. එතෙන්ට ගිහිල්ලා ඔයාට බලන්න පුළුවන්.
එතකොට මේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වීඩියෝ මාලාව සේරම ප්ලේලිස්ට් එකක් හදලත් මේ උඩ තියෙන ලින්ක් එකේ තියෙනවා. එතනින් ඔයාට ඒ සියලු වීඩියෝ ටික බලන්නත් පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා එතනින් channel එකට ගිහිල්ලා එතනින් බලන්නත් පුළුවන්. channel එකට අලුතෙන් ආපු කෙනෙක් නම් subscribe කරලා යන්න. වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකකින් සහයෝගයක් දෙන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඔයා ගාවට එනකම් ඔයාට සුබ දවසක්. ජය වේවා.